මෙච්චරක් විතර මඩේ යට වෙලා එක් තරුණෙක් මට දුක හිතනම කාරණාව තමයි මහත්තයෝ. ඒක තරුණෙක් අපේ සහෝදරේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ අයි මල්ලි කෙනෙක් මඩේ යට වෙලා ගහක් යට බෙල්ල ළඟට එනකම් මඩේ යට වෙලා හිටියා. අපි ගිහින් ඒ අවස්ථාවේ කතා කරනකොට යට වෙලා හිටියේ මම ඒ වෙලාවේ මම නිරන්ත හදිසි වෙන්න එපා ඔයාව ගොඩට ගන්නවා ඔයාට පණ දෙනවා කියලා කතා කරලා යනකොට එතුමා වචන දෙකයි කතා කරේ මට. හාමුදුරනේ මගේ දරුවයි නෝනයි රෑ 12 විතර වෙනකන් මෙතන ආරක්ෂා කරගෙන මම ජීවිතේ බේරගෙන හිටියා. මේ ආපු මහා පස්කන්දෙන් බේරලා ගස් ගල් වලින් බේරලා මේ නායාමෙන් බේරලා හිටියා. 12 මාර විතර වෙනකොට විතර සාමාන්‍යයෙන් වෙනකොට කවුරුවක්වත් අවිව බේරගන්න කිසි කෙනෙක් මෙතෙන්ට ආවේ නැහැ. අවසානයේදී මගේ දරුවයි මගේ නෝනයි මෙතන නැති වුණා. මගේ අතේ ඉඳලා නැති වුණා. මම ඊට පස්සේ අත ඇරලා මෙතෙන්ට ආවේ කියලා කිව්වා. මම ඒ අවස්ථාවේදී හැමෝටම කෑ ගහලා මුළු ගමම එකතු කරගත්තා ඒ වෙලාවේ. මේ මොහොතේ එකතු කරගත්තා. මගේ කරේ තිබුණු සිවුර බිමට දාලා ඒ තරුණයා සිවුර උඩින් තියාගෙන අපි තරුණ පිරිස එකතු කරගෙන අරන් ගිහිල්ලා පණ දෙන්න උත්සාහ කරා. නමුත් දුක හිතනම කාරණාව තමයි එතුමාත් අර යන අවස්ථාවේ රෝහල් ගත වෙනකොට එතුමාගේ ජීවිතයත් නැති වුණා. මෙච්චරක් විතර මඩේ යට වෙලා එක් තරුණෙක් මට දුක හිතනම කාරණාව තමයි මහත්තයෝ. ඒක තරුණෙක් අපේ සහෝදරේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ අයි මල්ලි කෙනෙක් මඩේ යට වෙලා ගහක් යට බෙල්ල ළඟට එනකම් මඩේ යට වෙලා හිටියා. අපි ගිහින් ඒ අවස්ථාවේ කතා කරනකොට යට වෙලා හිටියේ මම ඒ වෙලාවේ මම නිරන්ත හදිසි වෙන්න එපා ඔයාව ගොඩට ගන්නවා ඔයාට පණ දෙනවා කියලා කතා කරලා යනකොට එතුමා වචන දෙකයි කතා කරේ මට. හාමුදුරනේ මගේ දරුවයි නෝනයි රෑ 12 විතර වෙනකන් මෙතන ආරක්ෂා කරගෙන මම ජීවිතේ බේරගෙන හිටියා. මේ ආපු මහා පස්කන්දෙන් බේරලා ගස් ගල් වලින් බේරලා මේ නායාමෙන් බේරලා හිටියා. 12 මාර විතර වෙනකොට විතර සාමාන්‍යයෙන් වෙනකොට කවුරුවක්වත් අවිව බේරගන්න කිසි කෙනෙක් මෙතෙන්ට ආවේ නැහැ. අවසානයේදී මගේ දරුවයි මගේ නෝනයි මෙතන නැති වුණා. මගේ අතේ ඉඳලා නැති වුණා. මම ඊට පස්සේ අත ඇරලා මෙතෙන්ට ආවේ කියලා කිව්වා. මම ඒ අවස්ථාවේදී හැමෝටම කෑ ගහලා මුළු ගමම එකතු කරගත්තා ඒ වෙලාවේ. මේ මොහොතේ එකතු කරගත්තා. මගේ කරේ තිබුණු සිවුර බිමට දාලා ඒ තරුණයා සිවුර උඩින් තියාගෙන අපි තරුණ පිරිස එකතු කරගෙන අරන් ගිහිල්ලා පණ දෙන්න උත්සාහ කරා. නමුත් දුක හිතනම කාරණාව තමයි එතුමාත් අර යන අවස්ථාවේ රෝහල් ගත වෙනකොට එතුමාගේ ජීවිතයත් නැති වුණා.